ආයුබෝවන්. අද අපි කතා කරන්නේ පහන් සිලු පරීක්ෂාව ගැන. ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවල් හැමෝටම. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ ඉනෝගනික් වීඩියෝ සීරීස් එකේ දෙවනි වීඩියෝ එකත් එක්ක. පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා S, P සහ D ගොනු වල මූලද්‍රව්‍ය වලට ඉලෙක්ට්‍රෝන පිරෙන විදිය ගැන. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ පහන් සිලු පරීක්ෂාව ගැන. පහන් සිලු පරීක්ෂාවටම දැල්ලේ පරීක්ෂාව කියලා කියනවා. අපි මේක ඉංග්‍රීසි වලින් කිව්වොත් ඒකට අපි ෆ්ලේම් ටෙස්ට් එක කියලා කියනවා. මොකද්ද මේ පහන් සිලු පරීක්ෂාව කියලා කියන්නේ? පහන් සිලු පරීක්ෂාවේදී වෙන්නේ S ගණුවේ මූලද්‍රව්‍යයක් හරි මේ මූලද්‍රව්‍ය අඩංගු සංයෝගයක් හරි බන්සන් 1000කයේ දැල්ලට අල්ලලා ඒ දැල්ල ලබා ගන්නා වර්ණය නිරීක්ෂණය කරන එක. මේ කොටසේදී අපි පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වෙනම දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වෙනම බන්සන් 1000කයේ දැල්ලට අල්ලලා ඒ දැල්ල ලබා දෙන වර්ණය නිරීක්ෂණය කරනවා. අපි එහෙනම් යන් පාඩම් කොටසට. අපි ඉස්සෙල්ලම පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පහන්සිලු පරීක්ෂාවේදී පෙන්වන වර්ණ බලමු. ලිතියම් පහන්සිලු පරීක්ෂාවට ලක් කරාම පෙන්වන්නේ ක්‍රිම්සන් රතු එහෙම නැත්නම් රතු පාට. අපි බලමු ලිතියම් මොන පාට හදයිද කියලා. ක්‍රිම්සන් රතු. සෝඩියම් පහන්සිලු පරීක්ෂාවට ලක් කරාම පෙන්වන්නේ කහ පාට. ලැහැස්තිද? මම පෙන්වන්නේ කහ පාට. පොටෑසියම් පහන්සිලු පරීක්ෂාවට ලක් කරාම පෙන්වන්නේ ලිලැක් එහෙම නැත්නම් දම් පාට. හායි මම පොටාසියම්. මම පෙන්නන්නේ ලිලක් නැත්තම් දම් පාට. රුබීඩියම් පහන්සිලු පරීක්ෂාවට ලක් කරාම පෙන්වන්නේ ආයිමත් රතු පාට. මේකට රතු දම් කියලාත් කියනවා. හෙයි මම රුබීඩියම්. වෝව් දක්ටද ලස්සන රතු පාට දැල්ල. සීසියම් පහන්සිලු පරීක්ෂාවට ලක් කරාම පෙන්වන්නේ නිල් පාට. ඒක නිල් දම් කියලාත් කියනවා. හෙයි මම සීසියම්. වෝ සුපිරි නිල් පාට දැල්ලක්. අපි දැන් බලමු දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පහන්සිලු පරීක්ෂාවේදී දෙන වර්ණ මොනවද කියලා. දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අතරින් බෙරිලියම් සහ මැග්නීසියම් පහන්සිලු පරීක්ෂාවේදී වර්ණ දෙන්නේ නැහැ. හයි මම බෙරිලියම්. හලෝ මම මැග්නීසියම්. කැල්සියම් පහන්සිලු පරීක්ෂාවේදී දෙන්නේ ගඩොල් රතු පාට. මේකට රතු තැඹිලි කියලාත් කියනවා. හැලෝ මම කැල්සියම්. මම දෙන්නේ ගඩොල් රතු පාට. ස්ට්‍රොන්ටියම් පහන්සිලු පරීක්ෂාවේදී ලබා දෙන්නේ රතු පාට. මම ස්ට්‍රොන්ටියම්. මම දෙන්නේ රතු පාට. බේරියම් පහන්සිලු පරීක්ෂාවේදී දෙන්නේ කහ කොළ එහෙම නැත්නම් ඇපල් කොළ. මේක කොළ පාට කියලා මතක තියාගත්තත් ඇති. හලෝ මම බේරියම්. මම ලෑස්ති පහන්සිලු පරීක්ෂාවට. මම දෙන්නේ කොළ පාට. හරි එහෙනම් මං හිතනවා ඔයගලන්ට පහන්සිලු පරීක්ෂාවේ පාට නම් ආය අමතක වෙන එකක් නැහැ. හරි ආවා කෝකටත් පහන්සිලු පරීක්ෂාවේ පාට ටික ආයමත් පාරක් මතක් කරමුද වීඩියෝ ඉවර වෙන කලින්. මේක අපි අභ්‍යාසයක් විදිහට කරමු. මම මූලද්‍රව්‍ය කියන්නම්. ඔයා හිතන්න පාට මොකක්ද කියලා. ඒ අතරතුරේ තප්පර 2කින් විතර වීඩියෝ එකේ උඩින් වැටේවි පාට මොකක්ද කියලා. එතකොට ඔයාටම හිතා ගන්න පුළුවන් ඔයා කියපු පාට ඔයා හිතපු පාට හරිද කියලා. අපි පටන් ගමු. පළවෙනි කාණ්ඩය ලිතියම්. සෝඩියම්. potassium, rubidium, cesium, දෙවනි කාණ්ඩය
බෙරලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. හරි එහෙනම් මං හිතනවා පහන්සිල් පරීක්ෂාවේ වර්ණ ගැන හොඳ අයිඩියා එකක් ඔයගොල්ලෝ ගත්තා කියලා. අපි එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් S ගණුවේ මූලද්‍රව්‍ය ජලයත් එක්ක කරන ප්‍රතික්‍රියාව ගැන කතා කරනවා. එතකන් ඔයාලට ජය.